බර්ත්ඩේ තලගොලි මොන නාන්නතු ඇවිත් පන්තිය ගද ගස්සනවා කියලා කසුන්ට බලින ටීචර්. ඕකේ. නෑවේ නෑ කියලා මෙහෙම ගද ගහන්නේ නෑ කියන කසු. ඕකේ. ගදක් සෝදා කිසිම හැඟීමක් නැති චතුරංග. ඕකේ. හොරෙන් අරපු පඩේ මාට්ටු වෙලාද කියලා බයේ ඉන්න සඳනි. සඳනි තමයි ඩෑල් එක. කිරිපණු ගායට පුක කසලා අතවත් හොදන්නේ නැති පසින්දු. පසින්දු. ඒ කවුද වංගදයි උපන්දිනේ දවසේ තලගුලි කියලා යාළුවන්ට දෙන්න බලු පෙටි වේලගෙන ඇවිත් බෑග් එකේ දාගෙන ඉන්න මම. පියෝ හය අකුරු රහ තිබ්බනම් ඕක බලු පෙටි තලගුලි හොයන්නත් බෑ. පසින්දු තමයි චාටරම චරිතේ. තවත් හොදන්න නැතුව පුකෝ කහ ඉන්නේ චාටරනේ. මැඩම් ව්‍යවසායකයන් ගැන උගන්වද්දි මෙලොව 100කින් ඉඳපු නැති මගෙන් ව්‍යවසායකයන් 3 දෙනෙක්ගේ නම් කියපන් කිව්වාම මම ධම්මික පෙරේරා ලසිත් මාලිංග මහේල ජයවර්ධන. ඕකේ නයි. ඔයා ඉම්පදෙද්දි ඔයාට සල්ලි නැත්තම් ඒක කමක් නෑ. ඔයා මැරෙද්දිත් ඔයාට සල්ලි නැත්තම් ඒත් කමක් නෑ. මොකද මැරුණම සල්ලි ඕනේ නෑ. ඇත්ත ඒකත් ඇත්තනේ. මැරෙද්දි තියෙන්න ඕනේ අර මැරෙන්න කලින් පොඩ්ඩක් චිල් එකේ ආතල් එකේ ඇවිදලා කියලා ඉන්න සල්ලියෝ. හරි කතා ඒක. අනත්තගාමින් යද්දී ඉතිපිසෝ ගාථා වෙනුවට ජයමංගල ගාථාව කියුණා. තොහනේ යක්කු මොකතේ ලිරික්ස් අමතකතේ ජයමංගල ගාථාව තොහනයක්කු වෙනදන කියවන චාටරදී ගෑල් ළමයි 5 දෙනාම එකපාර බඩින්න ගත්තාම අවංක හින්දන මේ සේරම කාගෙන්වත් සැනසීමක් නැහැ. බලයිදී හක් ඉඳලා සැනසීමක් නැහැ කියන්නේ මචං කොල්ලෙට්ට වැඩක් නෑනේ බෑ. එකෙක්ගෙන් කොහොමද සැනසෙන්නේ? හරි ප්‍රශ්න. අද ගහන්න ටෙස්ට් මැච් එකක් කීව නිසා අයියට පැය 3ක් තිස්සේ බෝල් කරන 4 වසරේ මම අයියේ දැන්ගත් අවුට් එකක් පැය 3ක් දෙල්ලන්නේ නැහැ මචං. ආගම පීරියඩ් එකේ හැමෝම එක කයියක් දාගෙන ඉද්දී සතර සංග්‍රහ වස්තු නම් කරපන් කියලා සර් කිව්වා. සංකෝයික්, ක්‍රීම් සෝඩා, ක්‍රීම් කැකර්, ලෙමන් පෆ්. කොහොමද කෑම? අතිවිශිෂ්ටයි සර්. ක්‍රීම් කැකර් ගත්තොත් දන්න තරමට වසගතිය ටිකක් අඩුයි. නේ නැද්දත් කොයිද අනේ